ඉතින් එයා අර කාර් එක පෙන්නලා කිව්වා සර් මේක හැමදාම මම උදේට දකිද්දි මට හැම තිස්සෙම මතක් වෙන්නේ මගේ අම්මා මහන්සි වෙච්ච විදිය මාව මේ තත්ත්වෙට ගේන්න. ජීවිතේ ඔයාට තියෙන්න ඕනේ කතාවක් කාට හරි ආඩම්බරෙන් කියන්න පුළුවන්. මීට දවස් 2-3කට විතර කලින් මට හම්බුණා මගේ පන්තියේ ඉගෙන ගත්තු දරුවෙක් පිරිමි ළමයෙක් 2018 වගේ A level 2018 A level කරපු දරුවෙක්. ඒ දරුවා ඇත්තටම මට මතකයි ඒ කාලේ අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ගොඩාක් පන්ති තියෙන කාලයක් නෙමෙයි. දැන් කාලේ ගත්තොත් එහෙම සෑහෙන පන්ති ගොඩක් තියෙනවා. ඉතින් ඒ කාලෙක ඒ 2018 A level එයා කරන අවුරුද්දේ අවුරුදු එකහමාරකට විතර වගේ කලින් තමයි මගේ පන්තියට එයා සම්බන්ධ වුණේ. එතන මේ සම්බන්ධ වෙද්දිත් එයා මට එයාගේ తත්වය කියලා තිබ්බේ පැහැදිලි කරලා තිබ්බේ ඒ දරුවා. ඒ කියන්නේ ගොඩාක්ම ආර්ථික අපහසුතාවලින් පෙළුණු දරුවෙක්. ඒ දරුවා ඒ කියන්නේ ඇත්තටම සරලවම කියනවා නම් ඇත්තටම කන්න බොන්නත් හොයාගන්න අපහසු මට්ටමේ හිටපු දරුවෙක්. ඉතින් අපේ පැත්තෙන් අපි යම් උදව් කරා ඒ දරුවාට ඉගෙන ගන්න අවස්ථාව සලසන්න. හැබැයි ඇත්තටම ඒ දරුවාගේ තිබ්බ ප්‍රධානම දේ තමයි යාට මාර උවමනාවක් තිබ්බා. කොහොම හරි A level ගොඩ දාලා කැම්පස් එකට යන්න ඕනේ කියන උවමනාව තිබ්බා. A level එක අනිවාර්යෙන් ගොඩ දා ගන්නවා කොහොම හරි යා මොන කට්ට කෑවත් එයා නොකා නොබී හරි මේ වැඩේ කරනවා කියලා එයා දවසක් මට කියලාත් තියෙනවා. සර් මොන දේ වුණත් මම අනිවාර්යෙන් පන්තියට එනවා ඇවිල්ලා මේ වැඩේ කරනවාම තමයි එයාගේ ඒ අදිෂ්ඨානෙ තිබ්බා. ඉතින් මේ අදිෂ්ඨානෙත් එක්ක එයා සෑහෙන උනන්දු වුණා අපේ තියෙන ඒ ප්ලෑන්ස් එක්ක ඒ ප්‍රෝග්‍රෑම්ස් එක්ක ඒ පේපර්ස් එක්ක එයා සෑහෙන උනන්දුවෙන් සමහරවිට එයා අපි දුන්න පේපර් එකක් 3-4 වතාවක් කරලා සමහරවිට එයාට වර්ධින තැන් එයා අහගෙන එයා ඉගෙන ගත්තා. එයාගේ කතාව තමයි එතන මට මෙතන කියන්න ඕනේ. එයාගේ උනන්දුවත් එක්ක එයා සෑහෙන මහන්සි වෙලා එයා ඒ විභාගේ ගොඩ දාගත්තා. A level එක ගොඩ දාගත්තා. එයා රෑන්ක් එකක් දැම්මා ඇත්තටම. ගම්පහ දිස්ත්‍රික්කයේ පළමු 100 අතර ඒ දරුවා ඉන්නවා. එතකොට ඒ පළමු 100 අතර හිටපු ඒ දරුවා ඊට පස්සේ එයා කැම්පස් එකට ගියා. ජයපුර විශ්වවිද්‍යාලයට, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට එයා තේරුණා. ඉතින් ඒ යද්දිත් කැම්පස් යද්දිත් එයා සෑහෙන අමාරුවෙන් ගියේ. මොකද කැම්පස් යද්දි පවා ඉතින් එයාට වෙනම ජොබ් එකක් කරන්න හැකියාවක් නැහැ. හැබැයි ඒ දරුවා ඒ A level කරන ගමන්ම දැන් එයා දන්නවනේ එයාට ලොකු ආර්ථික අපහසුතාව තියෙනවා කියලා. එයාට අම්මා විතරයි හිටියේ ඇත්තටම. තාත්තා පොඩි කාලෙදිම මිය ගිහිල්ලා. ඉතින් අම්මත් සෑහෙන දුක් විඳලා ඒ දරුවට උගන්වන්න. ඒ දරුවත් ඇත්තටම ඒක සෑහෙන එයාගේ ඔළුවට අරන් තිබ්බා. අම්මා මාර විදියට මහන්සි වෙනවා මං වෙනුවෙන් කියලා. ඒකයි එයා අර මම කිව්වා වගේ එයා මාර උනන්දුවක් එයාට තිබ්බේ. ඉතින් එයා කොහොම හරි 2018 A level කරලා ඊට පස්සේ එයාට 2019 තමයි කැම්පස් පටන් ගත්තේ. එයා කැම්පස් අවුරුදු 4ක් ඔහොම කට්ට කාලා ඒ කැම්පස් යන ගමන්ම එයාගේ පොඩි බිස්නස් එකකුත් එයා පටන් ගත්තා. කැම්පස් එකේ ඉගෙන ගන්න ගමන්ම පොඩි බිස්නස් එකක් පටන් ගත්තා IT සයිඩ් එකේ. IT සයිඩ් එකේ පොඩි බිස්නස් එකක් පටන් අරන් ඒකත් ටික කරගෙන යන ගමන් එයා කොහොම හරි කැම්පස් එකේ වැඩ ටිකක් බැලන්ස් කරගෙන 2023 තමයි ඇත්තටම කැම්පස් අවුට් උනේ. මම 2022 හෝ 23 එයා කැම්පස් අවුට් උනේ. කොහොම හරි දැන් මට හම්ුනේ සතියකට විතර කලින්. ඒ කියන්නේ දවස් 4-5ක් ඇති. ওই දවස් 4-5ක් කලින් එයා හම්බෙලා මාත් එක්ක කතා කරා. ඉතින් මම කතා කරා කොහොමද ඉතින් දැන් අර කලින් වගේ ප්‍රශ්න තියෙනවද? ආර්ථික අවස්ථා තියෙනවද? එහෙම කියලා ඉතින් එයාත් හොඳින් කතා කරා. එහෙම වෙනසක් මුකුත් පෙන්වුවේ නැහැ. කතා කරා සර් වැඩේ කොහොම හරි ගොඩ දාගත්තා. කැම්පස් එකෙත් ෆස්ට් ක්ලාස් එකක් තියෙනවා. ඔහොම කියලා කතාවෙන් ගිහිල්ලා කොහොම හරි යන්න හදද්දී අපි ෂොප් එකක් ඇතුලේ හිටියේ. ෂොප් එකෙන් යන්න හදද්දී මිනිහා පෙන්නවා සර් මං කාර් එකක් ගත්ත ළඟදී කියලා. එතකොට ඒක මම කාර් එක මොකද්ද කියලා ඇහුවාම ලස්සන සිවික් එකක්. අපි දන්නවා ගොඩක් කට්ටියගේ හීනයන්නේ ඔය සිවික් එකක් කියන්නේ. එතකොට ඒ සිවික් එක පෙන්නලා ලස්සන සිවික් එකක් තිබ්බ. ඒක පෙන්නලා කිව්වා සර් මේක තමයි කාර් එක. දැන් අරගෙන මාස 2ක් විතර ඇති කියලා. මිනිහා හරි ආඩම්බරෙන් කිව්වා. රයිට් ඉතින් ඒක දැක්කහම මට ඊට වැඩිය සතුටු හිතුණා. මොකද මට මතක් වුණා ඒ ළමයා ඒ කාලේ ඒ විඳපු දුක. මං කියවනේ කන්න බොන්න සමානට හොයාගත්තේ මාර අමාරුයි. ඉතින් එහෙම අමාරුවෙන් ජීවිතේ ගත කරලා කොහොම හරි අර වගේ IT සයිඩ් එකේ යාගේ බිස්නස් එකක් දැන් ඩෙවලොප් කරගෙන එයා දැන් මැනේජර් කෙනෙක් විදිහටත් වැඩ කරනවා. ඒ කියන්නේ එයා ඉගෙනගත්ත මැනේජ්මන්ට් සයිඩ් එකේ එතන කම්පැනි එකේ මැනේජ්මන්ට් ඒ සයිඩ් එකෙත් එයා වැඩේ කරන ගමන් එයාගේ යටතේ පිසක් දාලා අර IT කම්පැනි එකත් රන් කරගෙන යනවා. ඉතින් එයා අර කාර් එක පෙන්ලා කිව්වා සර්
මේක හැමදාම මම උදේට දකිද්දි මට හැම තිස්සෙම මතක් වෙන්නේ මගේ අම්මා මහන්සි වෙච්ච විදිය මාව මේ තත්ත්වෙට ගේන්න. එයා සෑහෙන මහන්සි වුණා. එයා සමහර විට නොකා නොපී මට කන්න අරන් දුන්නා. කැම්පස් එකේ ඉදි පවා සමාල්ලාවට එයාගේ අතේ තියෙන කීයද එයා මට ගෙනල්ලා දුන්නා. ඒ වගේ සෑහෙන වෙලා අපි කතා කරලා එයා අන්තිමට කිව්වා සර් මට ඇත්තටම අපි හිතපු විදිය මතක් වෙද්දි මට මේ කාර් එක දකින වාරයක් පාසා ඒ මගේ කැපවීම මගේ අම්මගේ කැපවීම ඒ අම්මගේ දහඩිය මහන්සිය මට මාර විදිහට මතක් වෙනවා සර් කියලා මාර සංවේදී විදිහට ඒ ළමයා ඒ කතාව මට කිව්වා. ඊට පස්සේ මම ඇහුවා අම්මා එහෙම කොහොමද ඉතින් කිව්වහම එතනදිත් මට සංවේදී කරුණක් තමයි දැනගන්න හම්බුනේ. ඒ කියන්නේ ඒ ළමයා කැම්පස් ඉවර වෙලා අවුරුදු 1මාරක් විතර වගේ යද්දි ඒ අම්මත් මොකක් හරි අසනීපයකින් එයාගේ ජීවිතේත් නැති වෙලා අම්මගේ. ඉතින් දැන් ඒ ළමයා විතරයි ඉන්නේ. හැබැයි එයා අද දැනකට ඇවිල්ලා ඉන්නවා. එයාගේ අර කාර් එක දැක්කහම ඒක එයාට වැඩිය මට හිතන්නේ මට මාර සතුටක් දැනුනේ මගෙන් ඉගෙන ගත්ත ළමයෙක් ඇත්තටම මේ තැනකට ඇවිල්ලා තිනවා කියන්නේ ඒක මාර වටින දෙයක්. ඒක ඇත්තටම ගුරුවරයෙක් විදියට පුතේ ඒක කියලා නිම කරන්න බෑ. හරි. ඉතින් ඔයාටත් කියන්න තියෙන්නේ ජීවිතේ ඔයාට තියෙන්න ඕනේ කතාවක් කාට හරි ආඩම්බරෙන් කියන්න පුළුවන්. හරි ආඩම්බරෙන් කියන්න පුළුවන් කතාවක් ඔයාට තියෙන්න ඕනේ. ඒ කතාව අපි හිතමු මේ වෙද්දි ඔයා ලොකු සල්ලිකාර පවුලක වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වෙද්දි මාර අමාරුවෙන් ජීවිතේ ගත කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔයා කවුරු වුණත් ඒ කතාව ඔයාට ලස්සනට ගොතන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක තමයි මේවා වෙනස් කර ඉන්නේ. ඉතින් මේ ලස්සන කතාව ඒ විදියට දිගාරින්න පුළුවන් විදියට ඔයා කතාව වෙනස් කරගන්න හැම වෙලාවෙම try කරන්න ඕනේ. ඒක තමයි ඔයාගේ ජීවිතයේ තියෙන ලොකුම ජයග්‍රහණය. ඉතින් සමහර දරුවෝ ඉන්නවා අර මම කිව්වා වගේ එයාලා කට්ට කාපු දවස්වල එයාලත් එක්ක හිටපු එයාගේ අම්මා තාත්තා එයා දිනද්දි සමහර වෙලාවට ජීවිතේ සමහරට අතෑරලා ගිහිල්ලා. එයාගේ සාර්ථකත්වයේ පෙන්වන්න කෙනෙක් නැති ඕනතරම් කට්ටිය. ඕටි ඇත්තටම ඕනතරම් මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. තමන් සෑහෙන සාර්ථකත්වයකට ඇවිල්ලා. හැබැයි ඒ සාර්ථකත්වයට එන්න ළඟ විඳපු උදව් කරපු ඒ මිනිස්සු අද යාලව දාලා ගිහිල්ලා යාලගේ සාර්ථකත්වය දකින්නෙත් නැතුව. ඉතින් එහෙම මිනිස්සු ඉන්න ලෝකේ ඔයාට ඔයාගේ කතාව ගොඩ දාගද්දි වාගේ අම්මා තාත්තා ළඟ ඉන්නවනම් එයාලගේ ඇහෙන් වැටෙන කඳුල, එයාගේ ඇහෙන් වැටෙන සතුටු කඳුල මං හිතන්නේ ඊට වඩා දෙයක් ඔයාට මේ ලෝකේ දකින්න හම්බෙන්නේ නැති වෙයි. ඉතින් ඔයාත් කවදා හරි ඔයාගේ කතාව ඒ විදියට ගොඩ නගා ගන්න තව කෙනෙක්ව මොටිවේට් කරන්න පුළුවන් කතාවක් ඔයාගේ ජීවිතේ තියෙන්න ඕනේ.